yakun කරන්න මොනවද නංගි? අයියා කරන ටික කරන් යන් ඕකේ කොහොමත් අහන් ඉඳලා නැහැ මොකද ආ හරි හරි එහෙනම් කරමු. හරි. ඔයාලට රොමේනියා මිස්ද කරන්නේ නැත්නම් මේ රවි මාසයද? රොමේනිය මිස් කරන්න එතකොට පේපර් එකේ දෙන්නේ කොහොමද? ඕපන් බුක්ද දෙනවද නැත්නම් කොහොමද? අපිට දැන් මේ මිඩ් එකක් නම් තියෙනවා හෙට නෙමෙයි අනිද්දා ඒකත් හැබැයි ක්ලෝස් බුක් දෙනවා කිව්වේ එතකොට එක්සෑම් එකත් මං හිතන්නේ ඕපන් බුක් දෙයි කියලා හ්ම්. හරි හරි. වෙලා. හරි අප පටන් ගමු. හ්ම්. හරි මේකේ ඔයාලට visual computing තියෙන්නේ. එතකොට මුලින්ම තියෙනවා what is visual computing? ඊට කලින් ඔයාලට තියෙනවා එතකොට විෂුවල් කම්පියුටින් ගත්තාම ඔයාලට මෙන්න මේ දේවල් ටික තමයි අතටම කතා කරන්න තියෙන්නේ කම්පියුටර් ග්‍රැෆික් ඉමේජ් ප්‍රොසෙසින් විෂුවලයිසේෂන් කම්පියුටර් විෂන් virtual augmentation video processing pattern recognition ඔන්න ඔය ටික තමයි තියෙන්නේ මේ human computer interaction කියන එක ඔයාලට වෙනම සබ්ජෙක්ට් එකක් විදිහට හින්දා මේකේ ලොකුවට කරන එකක් නැහැ මම හිතන විදිහට මේ ටික තමයි ඔයාලට තියෙන්නේ එතකොට එතකොට විශුවල් කම්පියුටින් කියන්නේ මෙන්න මේ කියලා තියෙන තමයි generic term for all computer science discipline handling with images and 3D model. ඒ කියන්නේ visual computing කියලා කියන්නේ ඔයාලගේ මේ images and 3D model කොහොමද handle කරන්න කියන එක ගැන තමයි අතන 3D model 2D model images videos ඒවා කොහොමද handle කරන්න කියන එක තමයි මේ visual computing කියන කතා කරන්නේ. එතකොට අපි කතා කරමු මොකද්ද computer graphic එකක් කියන්නේ කියලා. හරි එතකොට කම්පියුටර් ග්‍රැෆික් එකක් කියන්නේ computer generated image data created with the help specialized graphical hardware and software කියන මොකද්ද මේ කම්පියුටර් ග්‍රැෆික් එකක් කියන්නේ computer generated image data එක ඒක create කරලා තියෙන්නේ special graphic hardwares and softwares පාවිච්චි කරලා example එකක් විදිහට අපි ගමුකෝ නිකන් animation එකක් මොකක් හරි cartoon animation එකක් එතකොට කාටුන් නිමේෂන් එකක් කිව්වම අපි කාටුන් ඇනිමේෂන් ගම කොහොම කැරක්ටර් එකක් ඉන්නවා මේ කැරක්ටර් එක මොකක් හරි මෙන්න මේ විදිහට අත් දෙක උස්සන විදිහට හදනවා නම් අපි ඒකට පාවිච්චි කරනවා මොකක් හරි software එකක් ඒ වගේම අපිට මේකට hardwares කියන්නේ අපිට හොඳ GPU එකක් ඒ වගේ processing power එකක් තියෙන එකක් තියෙනවනේ ඒක තමයි කියලා තියෙන්නේ. එතකොට computer graphic එකක් කියන්නේ computer generated image. එතකොට computer graphic කියන්නේ computer generated image එකක් data create කරන්න පාවිච්චි කරන specialize වෙච්ච graphical hardware and software graphical hardware ගොම වලට ගන්න පුළුවන් GPU කියන එක තමයි ලොකුවටම කතා කරන්න පුළුවන් graphical processing unit කියන එක. එතකොට ඒ දේවල් පාවිච්චි කරලා softwares පාවිච්චි කරලා computer generate කරන image එකක් තමයි මේ වගේ computer graphics කියලා කියන්නේ. එතකොට අපිට ඒක ගත්තාම ඔයාලා හදන ඔය එක එක ෆ්ලයර්ස් ගන්න පුළුවන් ඊට පස්සේ ඇනිමේෂන් ගන්න පුළුවන් වීඩියෝස් ගන්න පුළුවන් ඔය වගේ කම්පියුටර් එක පාවිච්චි කරලා softwares පාවිච්චි කරලා ජෙනරේට් කරන ඕනම graphic එකක් තමයි කම්පියුටර් graphic කියලා කියන්නේ. එතකොට මේක යූස් වෙන්නේ මොන වෙලාවෙ ඉන්ටර්ෆේස් ඩිසයින් කරන. එතකොට ඔයාලා ගත්තම ඔයාලා දැන් ඔය වෙබ් පේජ් ඩිසයින් කරනවා ඊට පස්සේ මොබයිල් ඇප් ඩිසයින් කරනවා අන්න ඒ වගේ ඩිසයින්. ඒ කියන්නේ යූසර් ඉන්ටර්ෆේස් ඩිසයින් කරන්න මේ කම්පියුටර් ග්‍රැෆික් පාවිච්චි වෙනවා. ඊට අමතරව වෙක්ටර් ග්‍රැෆික්ස් ස්ප්‍රයිට් ග්‍රැෆික් 3D මොඩලින් ෂේඩර්ස් කියන ඒවා පාවිච්චි වෙනවා. එතකොට දැන් ඔය කියන්නේ ඔයාලා එක එක දැකලා ඇති 3D මොඩල් තියෙනවා. දැන් හිතන්නකෝ ඊට පස්සේ ආයෙ ගත්තාම වෙබ්සයිට් 3D මොඩල් අර ඒ වගේ දේවල් වල තමයි කම්පියුටර් ග්‍රැෆික් පාවිච්චි වෙන්නේ.
ඊට පස්සේ the overall methodology depend heavily on the underlying science of geometry optics and physics. එතකොට මේ අපිට computer graphics. එතකොට අපි real world එකේ දෙයක් object එකක් ගත්තත් ඒ object එකකට මොනවද බලපාන්නේ? ඒකට බලපානවා රියල් වර්ල්ඩ් ඔබ්ජෙක්ට් එකක් ගත්තාම ඒකට බලපානවා මොනවද? ඒකට එළිය වැටෙන්න ඕනේ අපිට පේන. කළුවරේ මුකුත් අපිට එහෙම පේන්නේ නැහැ හොඳට. එතකොට ඒකට ආලෝකය තියෙන්න ඕනේ අපිට පේන්න. ඊට පස්සේ ඒ රියල් වර්ල්ඩ් ඔබ්ජෙක්ට් එකක් ගත්තාම ඒකට ෆිසික්ස්. අපි ග්‍රැවිටි එක ගමුකෝ එක්සැම්පල් එකක්. එතකොට හැම ඔබ්ජෙක්ට් එකකටම ග්‍රැවිටි එක තියෙනවා. එතකොට ෆිසික්ස් ඕනේ වෙනවා. ඊට පස්සේ ඔප්ටික්ස් ඕනේ වෙනවා. ජියෝමැට්‍රි එක. ඒ කියන්නේ ඒකේ හැඩේ, ෂේප් එක මොන විදිහට තියෙන ඔය වගේ දේවල් ෆිසිකල්. එතකොට ෆිසිකල් ඒ කියන්නේ ෆිසිකල් තියෙන ඔබ්ජෙක්ට් එකට අදාළ සියලුම දේවල් මේ කම්පියුටර් ග්‍රැෆික් කියන ඔබ්ජෙක්ට් එකට තියෙන්න ඕනේ. ඒක තමයි කම්පියුටර් ග්‍රැෆික් කියලා අපි කියන්නේ. හරි. අපි යන් ඊළඟ එකට. ඊට පස්සේ අපි කතා කරන ඉමේජ් ප්‍රොසෙසිං. ඔයාලට ඉමේජ් ප්‍රොසෙසිං DIP මොඩියුල් එකේ කතා කරනවානේ. එතකොට ඒක ගැන ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. එතකොට ඉමේජ් ප්‍රොසෙසිං කියලා ගන්න මොකද්ද? May operate directly on physical data or on higher level features such as edges, surface and volume. එතකොට අපි මේ image processing වල කතා කරන්නේ මොනවද? ලොකුවටම අපේ තියෙන object වල edges, surfaces and volume. ඒ කියන්නේ ඒවයි තියෙන surface එක මොන වගේද? දැන් අපි මේක ගත්තොත් මේකේ surface එකේ colors මොනවද? කොහොමද මේ colors blend වෙන්නේ? එතකොට මේවා blur කරන්න පුළුවන් කොහොමද colors හදන්නේ? එතකොට ඒ වගේ සර්ෆේස් තියෙන ෆීචර්ස් කතා කරනවා. ඊට පස්සේ වොලියුම් එක කියන්නේ මේවයි ඩෙප්ත් එක. ඩෙප්ත් එක කියන්නේ අපි හිතන්න ඕනේ ඔබ්ජෙක්ට් එක නිකන් කොච්චර අපි දැන් මෙතන මේක ඉමේජ් එක ගත්තාම මේ පැත්තට එනකොට අපිට පේනවා මේ ඉමේජ් එක ඇතුළට මේ පාර යන්නේ කියලා. ඒතකොට අපිට ඩෙප්ත් එකක් පේනවා ඉමේජ් එකේ. එතකොට මේ ඉර ගත්තාම ඉර තියෙන්නේ ගොඩක් ඈතින්. අන්න ඒ වගේ දේවල් තමයි මෙතන වොලියුම් එක කියලා කියන්නේ. ඊට පස්සේ එජස් කියන්නේ මේ ඉමේජ් වල තියෙන එජස්. ඒ කියන්නේ මෙන්න මේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ තනකොළ ටිකයි මෙන්න මේ තියෙන පාරයි මෙන්න මෙතනින් වෙන් වෙලා තියෙන මෙන්න මේ ලයින් එක. එතකොට ඔයාලට කියන්න පුළුවන් මෙතන එජ් එකක් තියෙනවා කියලා. එතකොට ආයි මේ ගස් ටිකයි මේ අහසයි වෙන් වෙලා තියෙනවා. එතකොට එතන තව එජ් එකක් තියෙනවා. එතකොට දැන් අපි මොකක් හරි ඉමේජ් එක ප්‍රොසෙස් කරනකොට අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ එජස්. ඒ කියන්නේ එජස් through තමයි එයා අඳුරගන්නේ මොනවද මේ ඉමේජ් එකේ තියෙන්නේ කියන එක. එතකොට අන්න එහෙම තමයි. එතකොට ඉමේජ් ප්‍රොසෙසිං වල අපිට වැදගත් වෙන edges, surface, volume වල features. එතකොට high level features තමයි ඒවයි ගන්න. එතකොට මේ ඉමේජ් ප්‍රොසෙසිං පාවිච්චි කරලා අපිට මොනවද දැන් අපි කතා කරා මේ ඉමේජ් එක කලර්ස් වෙනස් කරන්න පුළුවන් කිව්වා, ඉමේජ් එක බ්ලර් කරන්න පුළුවන් කිව්වා. දැන් මේ ඉමේජ් එකේ මේ නොයිස් එකක් තියෙනනේ. මේ නොයිස් එක අයින් කරන්න පුළුවන් මේ ඉමේජ් එක බ්ලර් කරලා ටික. මේ තියෙන. දැන් ඒකේ කිසි නොයිස් එකක් නැහැනේ. එතකොට මේක අපිට එඩිටින් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඒකට එඩිටින් කියලා කියන ඒ වගේ කරන දේවල් වලට අපි එඩිට්. දැන් ඔයාලා Photoshop එකෙන් පාවිච්චි කරලා කරන්නේ මේ ඉමේජස් එඩිට් කරන එක. එතකොට ඒකත් ඉමේජ් ප්‍රොසෙසිං වල පාර්ට් එකක් තමයි. එතකොට එඩිට්. ඊට පස්සේ පොයින්ට් ඔපරේෂන්ස්. පොයින්ට් ඔපරේෂන් කියන්නේ ඔයාලට මේ ඉමේජ් ප්‍රොසෙසිං පාවිච්චි කරලා එක පොයින්ට් එකක්. දැන් ඔයාලට ඉමේජ් ප්‍රොසෙසිං පාවිච්චි කරලා අපි හිතමු මේ මූණ එක පොයින්ට් එක කියන්නේ එක පික්සල් එකක් මෙහෙම එළියට ගන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට මේ පික්සල් එකට අදාළ දේවල් තමයි. එතකොට අපි ඒවට කියන පොයින්ට් ඔපරේෂන් කියලා. ඊට පස්සේ ෆිල්ටරින්. ඔයාලට මේ ඉමේජ් එක ෆිල්ටර් කරන්න පුළුවන් එජස් අනුව. එතකොට ඔයාලට මේ ඉමේජ් එකේ කොළ පාට ටික වෙන් කරලා ගන්න පුළුවන් ෆිල්ටර් එකක් දාලා. ඒ වගේ ඔයාලට පුළුවන් ෆිල්ටරින් පාවිච්චි කරනවා. ඊට පස්සේ කම්පොසයිටින්, ජියෝමැට්‍රි ට්‍රාන්ස්ෆෝර්මේෂන්, කන්වර්ෂන් ඔය වගේ ඔයාලට ඉමේජ් එක දේවල් වෙනස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක නිකන් කියව ගන්න මේ වගේ නම් ලොකු දේවල් අහන එකක් නැහැ. ඊට පස්සේ විෂුවලයිසේෂන් කියලා කියන්නේ අපිට කොහොමද ඉමේජ් එකක් පේන්නේ කියන එක වගේ. ඒ කියන්නේ any technique for creating image, diagram or animations to communicate the message. ඒ කියන්නේ ඔයාලා මේ ඉමේජ් එකක් එහෙම නැත්නම් ඩයග්‍රෑම් එකක් ඇනිමේට් එකකින් කොහොමද මැසේජ් එකක් දෙන්නේ. ඒ කියන්නේ ඒකේ මොනවද තියෙන දේවල්. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට අපි ගමු. දැන් ඔයාලා හිතන්නේ මෙන්න මේ graph එක තියෙනවා කියලා. දැන් ওই graph එක කොහොම නැතුව කෙලින්ම මෙන්න මෙහෙම ඇදලා තියන්න පුළුවන් නේ අපිට. එතකොට එහෙම තිබ්බහම මේ graph එක දිහා අපි ගොඩක් වෙලා බලන් ඉන්නවනේ මොකක්ද කියලා මේක තේරුම් ගන්න. හැබැයි එහෙම නැතුව මෙහෙම colors කරලා තිබ්බහම ඔයාලා දන්නවා මොනවද ඒකෙන් කියන්නේ. දැන් මේ pie chart එක ගමු. මෙන්න මේ pie chart එක කොහොම තියෙනවා. මේකේ කොහොම බෙදලා තියෙනවා මොන හරි ටිකක්.
තියලා ඔක්කොම එක මේ වගේ සුදු පාටින් බෙදලා තියෙනවා මෙහෙම නම් කරලා තියෙනවා ඒක එහෙනම් ඒ කියන්නේ කරදරයිනේ හොයන්න ගියාම ඊට වඩා ලේසි නේද මෙහෙම කලර් කරලා සයිඩ් එකකින් කලර්ස් වලට අදාළ මොනවද කියලා දාලා දෙනවා ටක් ගාලා ඔයාලා දන්නවා මේ පැත්තෙන් සයිඩ් නේම් බැලුවා දැන් හිතමු මේ ස්ටුඩන්ට්ස් කියලා මෙහෙම මොකක් හරි එකක් තියෙනවා මේකේ ස්ටුඩන්ට් එතකොට ඒක පාට කරලා තියෙනවා මේ පැත්තෙන් ලියලා තියෙන ස්ටුඩන්ට් කියලා එතකොට ඔයාලා දැක්ක ගමන් දන්නවා මේ මොකද්ද කියන එක. ඒ කියන්නේ මේ ඔයාලට ඒක තේරුණා නේද? ඒ කියන්නේ දැන් විෂුවලයිසේෂන් කියන්නේ ඒ වගේ. මෙන්න මේ පයි chart එක ගන්නකො ඔයාලා. ඒක මෙහෙම කලර් කරලා තියෙනකොට ඔයාලට කියන්න ලේසි. බ්ලූ කලර් එකෙන් තියෙන ස්ටුඩන්ට් කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් අපිට එහෙනම් කරදරයි නෝක හොයන්න. එතකොට මේ වගේ දේවල් වලට තමයි විෂුවලයිසේෂන්. දැන් ඔයාලා වෙබ්සයිට් එකක් ගත්තා. වෙබ්සයිට් වල ඔයාලා දන්නවනේ ඒ කියන්නේ දැන් බටන් එකක් දානවා නම් බටන් ඔක්කොම එකම විදිහට තියෙන්න ඕනේ. එතකොට ඕන කියන ටග් ගාලා බටන් එකක්ද නැද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ලින්ක් එකක් නම් ඒ ලින්ක් එක වෙනම විදිහකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකම විදිහට හැමතැනම තියෙන්න ඕනේ. ඒ කියන්නේ හිතනවා කාට් එකක් තියෙනවා කියලා මොකක් හරි මේ වගේ ප්‍රොඩක්ට් එක බයි කරන්නයි රිමූව් කරන්නයි කාට් එකට තියෙනවා. එතකොට මේ රිමූව් බටන් එක හැම වෙලේම එකම විදිහට තියෙන්න ඕනේ. එතකොට බයි කරන බටන් එක හැම එකෙම එකම විදිහට තියෙනවා. එතකොට අර ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ වෙබ්සයිට් එක විෂුවලයිසේෂන් එක වැඩි කරගන්න. එතකොට දැන් ඒක තමයි මෙතන මේ විෂුවලයිසේෂන් කියලා තියෙන්නේ. කියන්නේ අපිට අර කමියුනිකේට් කරන මැසේජ් එක ඊසිලි කාට හරි කමියුනිකේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කම්පියුටර් විෂන් වලට පාවිච්චි කරන්නේ මොනවද? කම්පියුටර් විෂන් වලට පාවිච්චි කරනවා ඉමේජ් ප්‍රොසෙසින්. දැන් අපි කලින් කතා කරන්නේ ඉමේජ් ප්‍රොසෙසින් කියලා එකක් ගැන. ඒ කියන්නේ ඉමේජ් අපි කිව්වේ එකෙන් එජස් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඉමේජ් එකක් අපිට ඕන විදිහට බ්ලර් කරන්න නම් මනම් එතකොට මේ කම්පියුටර් විෂන් වලදී පාවිච්චි වෙන්නේ අර එන්න ඒ ඉමේජ් ප්‍රොසෙසින් වල පාවිච්චි කරන එජස් උයි මැෂින් ලර්නින් කියන ටෙක්නික්. එතකොට අපි හිතමු ඉමේජ් එකක් තියෙනවා මෙන්න මෙහෙම කාගේ හරි මූණක් තියෙනවා. එතකොට ඉමේජ් ප්‍රොසෙසින් පාවිච්චි කරලා මේ මූණේ එජස් ටික අපිට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙන් කරගෙන එයාගේ ඩීටේල් ටික අපිට වෙනම වෙන් කරලා ස්ටෝර් කරගන්න පුළුවන් මූණේ මේ වගේ තියෙන කියලා. ෆේස් රෙකග්නිෂන් එකක් අපි ගමු. එතකොට මොකද්ද කරන්නේ? ඊට පස්සේ මැෂින් ලර්නින් පාවිච්චි කරලා අපි බලනවා ආයි ඒකේ නම ඇවිල්ලා මෙතන එයාගේ මූණ පෙන්වුවාම මෙන්න මේ ඩේටාත් එක්ක සමාන වෙනවද කියලා. එතකොට අන්න ඒ වගේ දේවල් වලට අපි කම්පියුටර් විෂන් කියන්නේ. එතකොට මැෂින් ලර්නින් ඔයාලා ඉගෙන ගන්නකොට ඔයාලා මතක ඇතින් මැෂින් ලර්නින් පාවිච්චි කරන්නේ හැම වෙලේම එක්සිස්ට්. ඒ කියන්නේ ප්‍රීවියස් තිබ්බ ඩේටා එකකින් මොඩල් එක ට්‍රේන් කරලා අපිට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පරණ ඩේටා එකක් පාවිච්චි කරලා පුළුවන්. ඒ කියන්නේ පරණ එයාට පුළුවන් පරණ තිබ්බ දෙයකින් ගෙනගෙන අලුත් දෙයක් හදන්න. එතකොට දැන් එයා ඔයාලේ පරණ කෙනාව එහෙම ට්‍රේන් කරලා තිබ්බහම එයාට අඳුර ඒ කියන්නේ ෆේස් එක තියෙන්නේ මෙන්න මේ වගේ ඇස් දෙකක් තියෙනවා නහයක් තියෙනවා කටක් තියෙනවා කියලා එහෙම මොඩල් එකට කියලා තිබ්බම එයාට පුළුවන් මැෂින් ලර්නින් පාවිච්චි කරලා අනිත් කෙනත් ඒ වගේම එක්කෙනෙක් આવත් එයාගේ ෆේස් එක රෙකග්නයිස් කරගන්න මෙහෙම මේක ෆේස් එකක් කියලා ෆේස් රෙකග්නිෂන්. එතකොට අපිට ෆේස් ඩිටෙක්ෂන් විදිහට තමයි කියන්නේ. එතකොට ඔන්න ඔය වගේ දේවල් වලට පාවිච්චි කරනවා කම්පියුටර් විෂන්. එතකොට ඒක යන්නේ කොහොමද? ඉමේජ් ප්‍රොසෙසින් ප්ලස් මැෂින් ලර්නින් තමයි කම්පියුටර් විෂන් වලදී පාවිච්චි කරන්නේ. එතකොට ඒක පාවිච්චි කරනවා ෆේස් ඩිටෙක්ෂන්, ඔබ්ජෙක්ට් රෙකග්නිෂන්, ඊට පස්සේ සීන් රෙකග්නිෂන්. සීන් කියන්නේ මොකක් හරි හිතන්නකෝ දැන් පාරේ ට්‍රැෆික් එකක් තියෙනවා නම් ලොකු අපිට මේක පාවිච්චි කරලා පුළුවන් මෙතන ට්‍රැෆික් එකක් තියෙනවා කියන. මොකද අපි ඒක ඉමේජ් ප්‍රොසෙසින් පාවිච්චි කරලා පුළුවන් ඒක අඳුර ගන්න. මැෂින් ලර්නින් පාවිච්චි කරලා පුළුවන් අඳුර ගන්න මේක ට්‍රැෆික් එකක්ද මොන වගේ සීන් එකක්ද කියලා. අන්න ඒ වගේ දේවල්. දැන් මෙතන තියෙන මේක ගන්නකො ඔයාලා. දැන් ඔයාලා මොකක් හරි මේ වගේ මෙන්න මේක ගමුකෝ. ඔයාලට පුළුවන් මේ වගේ ඉමේජ් ප්‍රොසෙසින් පාවිච්චි කරලා මෙන්න මේ අයිටම් එක මොකක්ද කියලා අඳුර ගන්න ඔයාලට පුළුවන් ඉමේජ් ප්‍රොසෙසින් පාවිච්චි කරලා. ඊට පස්සේ ඒකට මැෂින් ලර්නින් උත් දාලා ඔයාලට පුළුවන් මේ මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද කියන එක අඳුර ගන්න. ඔයාලට ඒ ටික තේරුණාද එතනට එනකන් කොහමද? මේකේ වැඩිද කොහමද? නෑ අයියේ තේරුණා. හරි. ඊට පස්සේ අපි කතා කරනවා virtual augmentation VR AR virtual augmentation මේ reality virtual reality VR and AR. එතකොට VR කියන්නේ මොකද්ද? VR කියන්නේ make a virtual world with a computer graphic to feel it like the reality. ඒ කියන්නේ මේ VR කියන එක හදන්නේ කම්පියුටර් එකක් ඇතුලේ.
එතකොට අපිට ඒකට මොකක් හරි VR ග්ලාස් එකක් දාලා පුළුවන් මේක බලන්න. ඒ කියන්නේ අපේ අර කියන්නේ අපේ VR ග්ලාස් එක S2ටම ළඟ තියෙන හින්දා පිටින් එළියක් එන්නෙත් නැති හින්දා අපි හිතන්නේ ඒක ඇත්තම දෙයක් කියලා. මොකද අපි S2කින් දැක්කත් දෙයක් හිතන්නේ අපිට එළියේ පේන දේවල් ටිකනේ. එතකොට අපි ඒක අපේ රියැලිටි එක විදිහට අපි ගන්නවා. එතකොට අපේ S2ටම ලං කරලා එළියේ තියෙන කිසිම දෙයක් එන්නේ නැති විදිහට අපිට පුළුවන් රියල් වර්ල්ඩ් එකක් වගේම වර්ල්ඩ් එක වර්චුවල් වර්ල්ඩ් එකක් හදන්න වර්චුවල් මැෂින් එකේ මේ VR හෙඩ්සෙට් එකකට දැන් මේකේ කිසිම එළියෙන් ආලෝකයක් එන්නේ නැහැ ඔයාලට පේනවනේ. එතකොට එයා හිතන්නේ එයා දකින්න දේ ඇත්ත කියලා. එතකොට ඒක හදලා තියෙන්නේ මෙතන මේ බ්ලයින්ඩ් කරලා තියෙන්නේ බ්ලයින්ඩ් වෝල් එකක් තියෙන. එතකොට එයාට එළියේ කිසිම දෙයක් පේන්නේ නැහැ. එතකොට එයා වර්චුවලි ඒ වර්චුවල් වර්ල්ඩ් එකක ඉන්නේ. එතකොට ඒක තමයි වර්චුවල් රියැලිටි. ඒ කියන්නේ ෆුලි කම්පියුටර් එකෙන් තමයි ඒ වර්ල්ඩ් එක හදන්නේ. මේ ස්ක්‍රීන් මේ ෆුලි කම්පියුටර් එකෙන් තමයි වර්ල්ඩ් එක හදන්නේ. ඔග්මන්ටඩ් රියැලිටි කියන්නේ වර්චුවල් රියැලිටි එකයි රියැලිටි එකයි දෙක මික්ස් කරලා. ඒකයි ඔග්මන්ට් කරනවා කියන්නේ. ඔයාලා දැන් අහන්නේ ඔග්මන්ට් කරනවා කියන්නේ අපේ තියෙන රියල් ඉමේජ් එකක් ඒ කියන්නේ ඇත්ත විදිහටම වෙනස් කරනවා. ඒක තමයි ඔග්මන්ට් කරනවා කියලා අපි කියන්නේ. අපි ඔය ඩීප් ලර්නින් මැෂින් ලර්නින් දී ඩේටා ඔග්මන්ට් කරනවා කියලා කරනවා. නිකන් හිතන්නකෝ මොකක් හරි ඒ කියලා අකුරක් තියෙනවා නම් අපිට ඔග්මන්ටේෂන් පාවිච්චි කරලා පුළුවන් මේ අකුර එක එක විදිහට හරවන්න. ෆේක් ඩේටා ජෙනරේට් කරන්න පුළුවන්. ඒ අකුරේ හැඩයට මෙහෙම කොහොම මේක එක විදිහට ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට මේ ඔග්මන්ට් කියන්නේ රියල් දේ ඒ කියන්නේ රියල් වර්ල්ඩ් එකේ තියෙන දේවල්ම ෆේක් විදිහට ජෙනරේට් කරනවා. හැබැයි ඒක අඳුරගන්න බෑ ඇත්තද බොරුද කියලා. දැන් වර්චුවල් රියැලිටි නම් ගොඩක් වෙලාවට ඔය කාටුන් විදිහට තමයි තියෙන්නේ. ඔග්මන්ට් එකේ කරන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපේ රියල් වර්ල්ඩ් එකටම data virtual දේවල් embed කරනවා. දැන් මේ මේස උඩ දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ. දැන් එතන ඇත්තටම මොකුත් මේස උඩ නැහැනේ. දැන් මේකෙන් කියන්නේ එයාගේ augmentation වලින් තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට මේ තියෙන augment the real image. ඒ කියන්නේ augment කරනවා real image එකක් with virtual graphic. real image එකට තමයි virtual graphic add කරන්නේ. ඒක තමයි augment reality කියලා කියන්නේ. හරි අපි යන් ඊට පස්සේ වීඩියෝ ප්‍රොසෙසින් දැන් මේ ඔයාලට කරන්නේ ඔයාලට ඉස්සරහට එන්න තියෙන ටිකේ නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි මේකේ තියෙන්නේ video processing include all image processing technique and additional operation in temporal domain එතකොට මොකද්ද including all image processing technique and additional දැන් ඔයාලා image එකක් ගත්තොත් sorry ඔයාලා වීඩියෝ එකක් ගත්තොත් මේ වීඩියෝ එකේ ඇත්තටම තියෙන images 1 2 3 කියලා වීඩියෝ එකේ images තියෙන්නේ image එකේ වෙලා තියෙන images යා frame rate එකකට යන්නේ frame rate එකකට යන්නේ frame rate එක කියන්නේ තප්පරයකට images කීයක් පෙන්නනවද කියන එක අර ඔයාලා දැකලා තියෙන අර මේ තියෙන්නේ අර මේ කාටුන් වල එහෙමත් තියෙන්නේ අර පොතක් අර හයියෙන් පිටු ටික පෙරලගෙන යනකොට මේකේ තියෙන අර ග්‍රැෆික් වෙනස් වෙන විදිහට කාටුන් වල ඇත්තටමත් අඳින්න කට්ටිය අර එහෙම අන්න ඒ වගේ තමයි මේකෙත් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි දකිනවා තප්පරයකට ෆ්‍රේම්ස්. ඒ කියන්නේ ඇහැට අඳුර ගන්න පුළුවන් උපරිම තප්පරයට ෆ්‍රේම් 24ට අඩුයි. ඒ කියන්නේ තප්පරයට ෆ්‍රේම් 12ක් වගේ තමයි ඇහැට අඳුරන්නේ. ඒ කියන්නේ තප්පරයකට ඉමේජස් 12ක් පෙන්නුවොත් එයාට අඳුර ගන්න පුළුවන් ඒක ඉමේජ් එකක් කියලා. 12ට වැඩි වුණොත්. ඒ කියන්නේ 12ත් හෝ 15ට වඩා වැඩි වුණාම එයාට අඳුර ගන්න බෑ ඒක ඉමේජ් එකක්ද වීඩියෝ එකක්ද කියලා. අන්න ඒ ටෙක්නික් එක පාවිච්චි කරලා කරන්නේ ෆ්‍රේම් රේට් කියලා හදන. ඒ කියන්නේ තප්පරයට ෆ්‍රේම්ස් කියලා. සාමාන්‍යයෙන් අපි ෆිල්ම්ස් වල ගන්න තප්පරයට ෆ්‍රේම් රේට් එක 24ක් විදිහට. එතකොට ඒකේ තමයි හොඳ. මේ කියන්නේ 30 60 එහෙමත් යනවා. ඒ 24 තමයි අර සූටබල්ම කියලා ගන්නෙ. ඇහැට අඳුර ගන්න බැරි සූටබල්ම පොසිෂන් එක 24 කියලා තමයි ගන්නෙ. එතකොට ෆිල්ම්ස් හදනකොට ඔක්කොමලා ෆ්‍රේම් රේට් එක 24න් තමයි හදන්නේ. ඊට වැඩිය යන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට ඒ කරන්නේ මොකද්ද? දැන් මෙන්න මේ ෆිල්ම් එක ෂූට් කරනවා කියලා හිතමුකෝ. මෙයා මේකේ වීඩියෝ එක ෂූට් කරද්දී තප්පරයට ෆ්‍රේම් 24 ගානේ තමයි ඒක කියන්නේ තප්පරයකට ෆ්‍රේම් 24ක් රෙකෝඩ් වෙනවා ඒ කැමරාවේ. ඒ විදිහට තමයි මේ වීඩියෝ එකක් ජෙනරේට් වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකේ තියෙන ඕනම ඔයාලට ප්‍රැක්ටිකල් වලදී කරයි ඩීප් ලර්න් මේ ඉමේජ් ප්‍රොසෙසින් වල
ඒ වීඩියෝ එකේ ඔයාලට පුළුවන් එක ෆ්‍රේම් එක ගලවලා ගන්න Python පාවිච්චි කරලා OpenCV ඔයාලා දන්න ඉතින් CV2 library එක තියෙනවනේ. ඒක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් image එක ගලවලා ගන්න වීඩියෝ එකේ තියෙන. හරි ඒක වීඩියෝ ප්‍රොසෙසින්. එතකොට අපිට මේ වීඩියෝ ප්‍රොසෙසින් වලදී මොකද අපි මේ වීඩියෝ ප්‍රොසෙසින් වලදී පාවිච්චි කරන අපිට පුළුවන් ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන් වීඩියෝ ස්ටෙබලයිස් කරනවා. ඒ කියන්නේ අපේ වීඩියෝ එකක් අපි රෙකෝඩ් කරනකොට අතින් රෙකෝඩ් කරනවා නම් හෙල්ලෙනවා. දැන් හිතන්නකෝ අපි මොකක් හරි කොහේ හරි කැලේක ගිහිල්ලා හරි මොකක් හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා කියලා. එතකොට ෆෝන් එක හෙල්ලෙන්න පුළුවන් අතින් රෙකෝඩ් කරනකොට. ගිම්බල් එහෙම තියෙනවා ස්ටෙබලයිස් කරන්න සමහරලාට ඒවයිනොත් හෙල්ලෙන්න පුළුවන් අර ඒ කියන්නේ එක දේවල් හින්දා හෙල්ලෙන්න පුළුවන් එක. එතකොට අපිට මේ වීඩියෝ ප්‍රොසෙසින් පාවිච්චි කරලා ස්ටෙබලයිසේෂන් දාන්න පුළුවන්. එතකොට ස්ටෙබලයිසේෂන් වලින් කරන්නේ මේ වීඩියෝ එකේ අපිට පුළුවන් මේ වීඩියෝ එක ස්ටෙබලයිස් කරන්න. ඒ කියන්නේ එක හෙල්ලෙන්නේ නැති විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය එක ටෙක්නික් එකක් තමයි මේ වීඩියෝ එක ටිකක් zoom කරනවා. මේ ගානට විතර zoom කරලා ස්ටෙබලයිසේෂන් පාවිච්චි කරාම එයා මේ ගැස්සෙන ටික මේ ටිකෙන් හදා ගන්නවා යාට. හදලා මේ ටික ස්ටේබල් විදිහට තියන්න පුළුවන් එයාට. ඒ කියන්නේ එයාට කියන්නේ මේ software හැකට දුන්නා නිකන් අපි හිතමු DaVinci හරි Premiere Pro හරි දුන්නා කියලා. එතකොට එයාට පුළුවන් ඒ ස්ටෙබලයිසේෂන් පාවිච්චි කරන්න. දැන් මේ මේකේ බලන්නකො මේ පල්ලෙහා පෙන්නලා තියෙන එක්සැම්පල් එකේ. මෙන්න මේක ගන්න. දැන් මේකේ ඔයාලට පේනවා මෙතන නිකන් අර මේ හෙල්ලිලා තියෙනවා. දැන් මේකෙදි මේ ස්ටෙබලයිසේෂන් දැම්මට පස්සේ මේ පඩිපෙළ වල එහෙම ක්ලියර්ලි පේනවා. හෙල්ලිලා නැහැ. ඊට පස්සේ කීන් කියලා තියෙනවා. කීන් කියන්නේ key frames. ඒ කියන්නේ අර මම ඔයාලට කිව්වා දැන් මේ image එක තියෙනවා කියලා මේ වීඩියෝ එක තියෙනවා කියලා images. එතකොට ඔයාලට පුළුවන් key set කරන්න. මේ frame එකයි මේ frame එකයි අතර speed එක ඔයාලට පුළුවන් ඒකේ කොහොමද ඒ කියන්නේ මේ frame එක slow ගිහින් fast වෙනද fast ගිහින් slow වෙනද ඔයාලට ඒ ඕන විදිහට මේ keying පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කන්වර්ෂන් කියන්නේ ඔයාලට මේ image එක වීඩියෝ එක කන්වර්ට් කරන්න පුළුවන් එක format එකකින් අනිත් එකට. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාලා දැන් iPhone එකකින් රෙකෝඩ් කරනවා නම් MOV ෆයිල් එකක් විදිහට තමයි රෙකෝඩ් වෙන්නේ. ඊට පස්සේ Android එකකින් නම් MP4 එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. එතකොට MOV කියන්නේ raw file format. එතකොට ඔයාලට පුළුවන් මේ MOV ටික මොකක් හරි ඔයාලගේ පාවිච්චි කරන software එකට වීඩියෝ process කරන software එකට දාලා MP4 විදිහට හදාගන්න. අපිට තව ගොඩක් format තියෙනවා. මම example එකක් ගත්ත MOV එක MP4 කරන්න පුළුවන්. එතකොට ඒවා තමයි conversion කියන්නේ. ඔන්න දැන් ඔයාලා මේක ගත්තොත් දැන් මෙතන මේ පාවිච්චි කරලා තියෙන green screen technique එක. එතකොට ඔයාලට පුළුවන් මේ green screen එක අයින් කරන්න පුළුවන් chromic key කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ select කරන green එක අයින් වෙලා ඒකට ඔයාලට මේ වගේ කැමති background එකක් දාන්න පුළුවන්. ඒවත් video processing techniques විදිහට තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ඔයාලට පේනවාද මෙන්න මේ කළු dot තියෙනවා. අන්න ඒවට කියන නමක් මට නම නම් මතක නෑ. මෙන්න මේ කළු ඩොට් වලින් කරන්නේ ඔයාගේ මේ වීඩියෝ එක ස්ටේබල් තියෙනවා. ඒ කියන්නේ ස්ටේබල් තියෙනවා කියන්නේ සමහරලාට දැන් ඔයා හිතන්නකෝ ඔයාට මේ මෙන්න මෙතන මේ කළු ඩොට් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒකෙන් ඔයාලට පුළුවන් මේ ෆ්‍රේම් එක ස්ටේබල් තියන්න. ඒ කියන්නේ ඒ ඩොට් එක ඒ පොසිෂන් එකේම තියෙන විදිහට හදන්න පුළුවන්. අන්න ඒවට තමයි පච්චේ වෙන සාමාන්‍යයෙන් ෆිල්ම් ෂූට් කරලා තමයි පාවිච්චි කරන්නේ. මේ ඉතින් ඔයාලා හොයලා බලන්න ඒකේ නම මොකක්ද කියලා මට ඒකේ නම නම් මතක නෑ දැන්. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරාම මේකේ අදාළ පොසිෂන් එකේ හරි විදිහට දැන් ඔයා හිතනවා කැමරා එක මෙතන ඉඳලා මෙහෙට හැරෙව්වා කියලා. එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොම නෙමෙයිනේ තියෙන්නේ. ඒක කෙලින්මනේ තියෙන්නේ. එතකොට ඒක වෙනසක් වෙන්නේ. එතකොට ඔයාලා පුළුවන් මෙන්න මේ පොයින්ට්ස් පාවිච්චි කරලා ඒක බෑග්ග්‍රවුන්ඩ් එකට එම්බඩ් කරලා කැමරා එක මෙහෙට හරවනකොට බෑග්ග්‍රවුන්ඩ් එකත් හැරෙන විදිහට හදන්න පුළුවන්. ඒක ඔයාලා හොයලා බලන්න මොකක්ද කියලා ඒකේ නම. ඊට පස්සේ pattern recognition. ඔයාලට මේ visual computing වල තියෙන techniques පාවිච්චි කරලා පුළුවන් ඊළඟට pattern recognize කරන්න. ඒ කියන්නේ pattern can be found in visual data can be detected. ඒ කියන්නේ ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාලා නිකන් මොකක් හරි image එකක් ගන්නවා. ඒ image එක black and white තියෙන්නේ. ඔහොම දෙකට බෙදුවාම මේ පැත්ත black මේ පැත්ත white තියෙන්නේ. එතකොට මේක දැන් ඔයාලා මෙහෙම pixel වලට කඩනවනේ image එක අරගෙන. මෙහෙම පික්සල් වලට ගැඩුවම ඔයාලට පැටර්න් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේ ටික black මේ ටික black මේ ටික white කියලා. අන්න ඒ වගේ මේ එක්සැම්පල් එකකට ගත්තේ පැටර්න් රෙකග්නයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා හිතන්නකෝ මෙහෙම මොකක් හරි රවුමක් තියෙනවා කියලා.
එතකොට මේ විෂුවල් කම්පියුටින් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙතන මෙහෙම රවුමක් තියෙනවා කියලා අයිඩෙන්ටිෆයි කරන්න. ඉමේජ් ප්‍රොසෙසින් ටෙක්නික් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම රවුමක් තියෙනවා කියලා අනුව ගන්න. එතකොට ඒවා පැටර්න්ස්. එතකොට දැන් සමහරවිට මේ ඉමේජස් වල මෙහෙම තියෙන පැටර්න් එක පැටර්න් තියෙනවනේ. ඔයාලට ඒ පැටර්න් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඊට පස්සේ ආයි ගන්න පැටර්න් 200ට ගියාම බලන්න මේ ඉමේජ් එක ඇතුලේ කලර් පැටර්න්ස් තියෙනවා. අන්න ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ පළවෙනි බොක්ස් අතර කළු ඊට පස්සේ එක නිල් ඔහොම තියෙනවනම් ඔයාලට ඒ වගේ පැටර්න් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඊට පස්සේ pattern can be found in visual data. Pattern can be found in visual data. ඔන්න visual data වලින් තමයි pattern හම්බෙන්නේ. Can be detected. ඒවා detect කරන්න පුළුවන්. Pattern recognition lead to machine understanding of visual data. මොකද pattern recognition lead to machine understanding of visual data. මේ pattern recognition පාවිච්චි කරලා පුළුවන් visual data වල තියෙන visual data machine වලට understand කරගන්න. pattern is the knowledge. pattern තමයි මේවැ knowledge එක. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි වීඩියෝ එකක් හරි මොකක් හරි එඩිට් කරනවා නම් එයා දැන් කම්පියුටර් එකට පේන්නේ 0.1යි විතරයිනේ. එයාට අපිට වගේ විෂුවල් පේන්නේ නැහැ. එතකොට එයා මෙන්න මේ තියෙන පැටර්න්ස් පාවිච්චි කරලා තමයි ඒක මොකක්ද? ඉමේජ් එක මොකක්ද? මේ වීඩියෝ එක මොකක්ද? ඒකේ කොතනට දාන්න ඕනේ? ඒකේ කොහොමද ස්ටෙබලයිස් කරන්න ඕනේ? ඒ වගේ කී ෆ්‍රේම් කොහොමද හදන්න ඕනේ කියන එක එයා තීරණය කරන්නේ පැටර්න් පාවිච්චි කරලා. හරිනේ. ඊට පස්සේ මොනවද තියෙනද? human computer interaction. එතකොට මේක HCI වල දන්නවනේ ඒක කරලා තියෙන. ඒ කියන්නේ මේකෙදි සරලවම කතා කරන්නේ කොහොමද human කෙනෙක්ට interact වෙන විදිහට හදන්න. ඒ කියන්නේ human කෙනෙක්ට interact වෙන දේ. කියන්නේ human කෙනෙක්ට ආස හිතෙන විදිහට කොහොමද graphic එකක් හදන්නේ. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් හරි image එකක් දැන් ඔයාලා එක එක ඔය flyers දැකලා තියෙනනේ හදන්නේ. එතකොට අපි ඒ ගන්න flyer එකක් වුණත් අපි දැන් අපිට flyer එකට නිකන් අකුරු ටිකක් දාලා දාන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙහෙම ඔයාලම නිය එක්සැම්පල් එකකට ගන්නවා. ඔයාලට දවසට group එක flyers කීයක් එනවද කියලා club වල එක club වලින් එනවා. ඊට පස්සේ union එකෙන් එනවා. ඊට පස්සේ ඒක ගත්තම lecturers ලාගෙන් එක events වල ඒවා එනවා. ඔහොම ගත්තම event 10 අඩුම තරමේ 10ක 15ක flyers එනවා. එතකොට ඔයාලා ඒ ඔක්කොම බලන්නේ නැහැනේ ඇත්තටම. එතකොට ඔයාලා ෆ්ලයර්ස් ටික නිකන් ඔහොම ස්ක්‍රෝල් කරන් යනකොට සමහරලාට එකපාරට එකක් දැකලා නවතිනවා. ඒ ඔයාලට ඒකේ ඉන්ටරැක්ට් ගතිය වැඩි හින්දා. ඒතකොට ෆ්ලයර් හදනකොට අපි මේ ෆ්ලයර් ඉන්ටරැක්ෂන් පාවිච්චි කරන්න ඕනේ. මොකද නැත්තම් ඒක ඇත්තටම අපි හදන ෆ්ලයර් කිසිම දැන් ඔයාලා හිතනවා නිකන් ෆ්ලයර් එකක් දාලා සුදු පාට ෆ්ලයර් එක කළු පාට අකුරු ටිකකින් විස්තරය දාලා ඉව කියලා ඔයාලා බලන්නේ නැහැ. සමහරලාට ෆ්ලයර් එක කොච්චර ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් හදලා තිබ්බත් ඒකේ ටෙක්ස්ට් එක පොඩි නම් ඔයාලට එකපාරට හැට කැප්චර් නැත්නම් ඔයාලා ස්ක්‍රෝල් කරලා දානවා. එතකොට අපි ඒක හදනකොට බලන්න ඕනේ ෆ්ලයර් එක. ෆ්ලයර් එක ගත්තාම ෆ්ලයර් එකේ අකුරු කොයි විදිහටද පොසිෂන් කරන්නේ. වචන මොන විදිහටද දාන්නේ. වචන වල සයිසස් අකුරු වල සයිසස් කොහොමද හදන්නේ. ඒ ටික ඔක්කොම බලලා තමයි එතකොට අපි ඒවත් ඒ ෆ්ලයර් එකක් හදුවොත් ඒකත් හියුමන් කම්පියුටර් ඉන්ටරැක්ෂන් එකක් විදිහට අපි දන්නේ. වීඩියෝ එකක් හදුවොත් එහෙමයි. වීඩියෝ එකක් කොහේ ප්ලේ වෙන්න දැම්ම කියලා අපිට වැඩක් නැහැ. වීඩියෝ එකේ ටෙක්ස්ට් ඇඩ් කරන්න ඕනේ කොයි තැන්වලද. වීඩියෝ එකේ කලර්ස් හදන්න ඕනේ මොන වගේද. ඊට පස්සේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ගත්තොත් මියුසික් අප් ඇන්ඩ් ඩවුන් කරන්න ඕනේ කොහොමද. ඒවත් ඉන්ටරැක්ෂන්. ඒතර වෙබ්සයිට් එකක් ගත්තොත් එහෙම. දැන් හිතනවා කවුරු හරි වෙබ්සයිට් එකකට ඇවිල්ලා එයාට ලොග් අවුට් බටන් එක හොයාගන්න බැයි නම් ඒක හෙන කරදරයිනේ. ඒ කියන්නේ එයා ලොග් අවුට් බටන් එක පේන්නේ නැත්තම් එයා ලොග් අවුට් වෙන්න විදිහ නෑ. සාමාන්‍ය ලොග් අවුට් බටන් දානකොට අපි දාන්නේ කොහෙටද ඒවා? account අර පැත්තේ තියෙනවනේ මොකක් හරි මම ඉරිතුණක් තියෙන අන්නේ ක්ලික් කළාට පස්සේ ලොග් අවුට් බටන් එක ගොඩක් වෙලාවට පේන්න තියෙන්න ඕනේ එතන. අන්න ඒ වගේ ඒ කියන්නේ human computer interaction. එතකොට ඔයාලට මේකේ human කෙනෙක්ට මේක interact වෙන විදිහට තමයි මේක graphic එක හදන්න ඕනේ. හරි. අපි යන් එහෙනම් පල්ලෙහාට ඊට අමතරව responsive වෙන්නත් ඕනේ. graphic pictures versus graphic images. දැන් අපි මෙතන අපි කතා කරන හැම වෙලේම දේවල් දෙකක්. එක තමයි pictures අනිත් එක තමයි graphic අනිත් එක තමයි images. අපි ওই වචන තුනෙන්ම කියන්නේ අපි කියනවා graphic එකක් හදන්න ඕනේ. අපි flyer එකක් හදනවා graphic එකක්. ඊට පස්සේ තව කවුරු හරි කියනවා යාට මේ image එකක් හදා ගන්නවා. ඒත් එයා සමහරලාට කියන්නේ flyer එකක් හදන එක කියලා. එයා ඒ කියන්නේ ඒක එක එක දේවල් තියෙනවා. දැන් අපි ඇත්තටම බලමු මොනවද මේ වචන තුනේ තේරුම කියන එක. පිච් එකක් ගමුකෝ. පිච් එකක් කියන්නේ ඇත්තටම අපි පිච් එක. අපි දැන් ඔයාලා ගිහින් කියන්නේ සෙල්ෆි එකක් ගන්න පාටයි ෆොටෝ එකක් ගන්න මගේ පික් එකක් ගන්න පුළුවන්. නැත්තම් කොහොමනේ ඔයාලා කියන්නේ. ඒකට ඒ කියන්නේ ඔයාලා පිච් එකක් ගන්න කියලා කියන්නේ. කියන්නේ මොකද්ද?
picture එක කියන්නේ මොකද්ද? found in the world which external to the computers. කම්පියුටර් එකට එළියේ තියෙන ලෝකය. ඒ කියන්නේ ඔන්න හිතන්න මොකක් හරි කන්දක් තියෙනවා කියලා ඔයාලා හයික් එකක් හොයලා යනකොට කන්දක් දකින්න. දැන් ඔයාලට ඒකේ මොකක් හරි වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ගන්න ඕන. අන්න ඒකට ෆොටෝ එකක් ගන්නවා නම් ඒක තමයි පික්චර් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ external to the computer. මෙන්න මේ වචනේ තමයි ඔයාලා මතක තියාගන්න. පික්චර් එකක් කියන්නේ external to the computer. කම්පියුටර් එකෙන් එළියේ තියෙන දෙයක්. එතකොට ග්‍රැෆික් එකක් හරි ඉමේජ් එකක් හරි කියන්නේ මොකද්ද? ග්‍රැෆික් එකක් කියන්නේ දැන් ඔයාලා ගන්න එකක් තමයි කම්පියුටර් එකට එළියෙන් තියෙන දේවල් පික්චර්ස් නම් අනිත් එක කම්පියුටර් එක ඇතුලේ හදන දේවල්. ඒකට ඒවට තමයි අපි ග්‍රැෆික් කියන්නේ. ඉමේජ් එකක් කියන්නේත් අපි ඒවට. ඒ හින්දා ඔයාලා කවුරු හරි කිව්වොත් දැන් එළියේ තියෙන මගේ මේ ඉමේජ් එකක් ගන්න කියලා ඒක වැරදි. ඒකට එයා කියනවා පික්චර් එකක් ගන්න කියලා. එළියේ කන්දක ඉමේජ් එකක් ගන්න කියලා කියන්නේ කන්දක පික්චර් එකක්. අන්න හරිනේ. එතකොට ග්‍රැෆික් ඉමේජස් ගැන ගත්තාම හරි දැන් පික්චර් එක කියන එක හරි ඔයාලා දන්නවා. දැන් ග්‍රැෆික් ගියාම ග්‍රැෆික් තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි 2D ග්‍රැෆික් අනිත් එක තමයි 3D ග්‍රැෆික්. එතකොට 2D ග්‍රැෆික් කියන්නේ 2 dimension. ඒ කියන්නේ මෙන්න XY plane එකේ තියෙන. ඒතර ඔයාලට ඒකේ depth එකක් පේන්නේ නැහැ. නිකන් ඔයාලා ගන්නකො Pink Panther ඊට පස්සේ ඔය වගේ තියෙන 2D cartoon Scooby Doo ගත්තාම ඒකේ Scooby Doo එකේ මුලින්ම ආපේවා 2D. Road Runner මතකනේ. ඒවා 2D cartoon. ඒවයි depth එකක් පේන්නේ නැහැ. කෙලින්ම 2D plane එක. එතකොට දැන් ඔයාලා ගත්තොත් නිකන් ඔයාලා ගන්නකො Ben 10 ඊට පස්සේ නැත්තම් ඔය මොනවද තියෙන්නේ Marvel එකේ ෆිල්ම්ස් ග්‍රැෆික් තියෙන ඒවා තියෙන්නේ Iron Man ඒ වගේ තියෙන ඒවා ගන්නකො. එතකොට ඒ වගේ 3D plane එක තමයි හදන්නේ. ඒවයි depth එකක් පේන්න තියෙන්නේ. අන්න ඒවා තමයි 3D graphic. එතකොට අපි දැන් මේ graphics images ගම මේක 2D 3D කියනවා. එතකොට අපි ගමු the two dimensional digital representation of picture found in a computer. එතකොට අපි graphic එකක් කියන්නේ 2 dimensional digital representation. දැන් ඔයාලා මේක 3D ගත්තත් 2D ගත්තත් ඔයාලා ඒක අන්තිමට represent කරන්නේ කොහෙද? screen එකේ. screen එක depth එක ගන්න screen එකේ තියෙන 2D plane එක. එතකොට මොකද්ද වෙන්නේ? මේ 3D තියෙන point ටිකත් ඔයාලා මේ 2D plane එකට convert කරන්න ඕනේ. අන්න ඒකට තමයි අපි graphics කියලා කියන්නේ. ඊට පස්සේ computer attempts to duplicate look and feel of a picture via storing and processing. store කරනකොට and process කරනකොට ඒ වගේ duplicate computer attempts to duplicate the look and feel එක ඒවා බලන්න ඕනේ. හරි. ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවනේ graphic එකයි image එකයි කියන්නේ දෙකම එකයි. computer එක ඇතුලේ තියෙන දේවල් picture එක කියන්නේ එළියේ තියෙන දේවල්. හරි. එතකොට අපි යම් මේකට type of graphic types ගත්තාම type දෙකයි. එකක් තමයි vector අනිත් එක raster. raster කියන්නේ ඔයාලා දැකලා ඇති Photoshop වල ඔයාලා image එකක් zoom කරලා බලන්න. zoom කරද්දි මෙහෙම pixelate වෙනවා ඔයාලා දැකලා ඇතිනේ. ඒ කියන්නේ මෙහෙම pixel තියෙනවා. ඔයාලා දැකලා ඇති මෙහෙම Photoshop තියෙන කට්ටිය zoom කරලා බලන්න ෆොටෝ එකක් අරගෙන හොඳට. එතකොට pixelate වෙනවා. එතකොට ඒක තමයි අපි ඒකට කියන්නේ bitmap. එහෙම නැත්නම් raster කියලා. එතකොට Adobe Illustrator වගේ තියෙන කෙනෙක් තියෙනවා නම් මොකක් හරි shape එකක් දාලා ඔයාලා zoom කරලා බලන්න. ඒකේ තියෙන ඒක කොච්චර zoom කරත් ඒ දැන් ඔයා හිතන රවුමක් නම් ඒ රවුම වෙනස් වෙන්නෙම නැහැ. කොච්චර කරත් ඒක තියෙන්නේ computer vector graphic එකක් විදිහට. ඒ කියන්නේ ඒකේ පාවිච්චි කරන්නේ mathematical model එකක් පාවිච්චි කරලා graphic එක හදනවා යා vector එකක් විදිහට. එතකොට ඒක කොච්චර zoom කළත් ඒක ඒ විදිහටම තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා ලෝගෝ ඩිසයින් කරනවා නම් ඊට පස්සේ ඔයාලා මොනවද අය ගත්තාම මොනවා හරි ඔය ආෆ්ටර් ඉෆෙක්ට් වගේ ඇනිමේෂන් වගේ ඒවට මොනවා හරි ඩිසයින් කරනවා නම් ඔයාලා වෙක්ටර් යන්න. මොකද නැත්තම් ඔයාලා මේක දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ලෝගෝ එකක් ආෆ්ටර් ඉෆෙක්ට් පාවිච්චි කරලා 3D කරනවා කියලා. ඔයාලගේ මෙන්න මේ පික්සලේට් වුණොත් එන කැත වෙනවා ලෝගෝ එක. ඒ හින්දා ඔයාලා Adobe Illustrator වගේ පාවිච්චි කරලා graphics හදන්නේ. ඒ කියන්නේ ඒකේ ලෝගෝ එක ඒකෙන් හදන්න. එතකොට පික්සලේට් වෙන්නේ නැහැ. bitmap හරි raster හරි මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය නිකන් පොඩි flyers ඒ කියන්නේ දැන් ඔය event වල flyers ඒවා වගේ හදන්න පුළුවන් අපිට ඒක පාවිච්චි කරලා. මොකද ඒවා එහෙම ලොකුවට කට්ටිය zoom කර බලන්න යන්නේ නැහැ නේ. just ඊට පස්සේ ගත්තාම ඔය print කරන ඒවට එහෙම ලොකු ඒ කියන්නේ ඔයාලා පොඩියට ඔයාලා print කරන එකේ scale එකටම හදනවා නම් මේකෙන් හැදුවට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නිකන් A4 එකක් නිකන් අර හෙන ලොකු නිකන් අර අඩි 10ක් විතර බැනර් එකකට හදනවා ගන්න ඕන නම් ඔයාලා එතකොට වෙක්ටර් ග්‍රැෆික් පාවිච්චි කරන්න. මොකද නැත්නම් පික්සලේට් වුණාම එන කැත.
නැත්තම් ඔයාලට පුළුවන් ඒක අර ගානට bitmap පාවිච්චි කරලා අඩි 10ටම හදන්න. ඒකට කම්පියුටර් පවර් එක ගොඩක් ඕන. එතකොට අර එක එක ටෙක්නික්ස් තියෙනවා පාවිච්චි කරන ඒ තැන් තියෙනවා. එවිතින් ඒක එච්චර ලොකුවට ඕනේ. ඔයාලා නිකන් මතක තියාගන්න වෙක්ටර් කියන්නේ මැතමැටිකල් ෂේප්ස් වලින් එන ඒවා. bitmap කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම අර කොටු කොටු වලින් හැදිලා තියෙන ඒවා. හරි. මේ තියෙන bitmap graphic එකක් ගත්තම අපි කතා කරපු ටිකමයි තියෙන්නේ. bitmap graphic එකක් ගත්තාම අපි කතා කරපුවා තමයි දැන් මේකේ එහෙම කොටු 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 තියෙනවා. The most common comprehensive form of the storage of image. ඔන්න කම්පියුටර් එකේ ස්ටෝර් කරන්න හරිම ලේසි මේවා. ඒක තමයි කියන්නේ ප්‍රධාන විදිහේ ස්ටෝර් කරන. මොකද කොටු කොටු තියනවා කියන්නේ ඔයාලට මේක පික්සල් බයි පික්සල් ස්ටෝර් කරන්න ලේසි. දැන් ඔය හිතන රාස්ටර් එකක් ගන්නවා කියලා. කෙලින්ම මෙහෙම තියෙනවා නම් මේකේ තියෙන පික්සල් 100ක් විතර අපි ඔහොම බෙදලා පික්සල් 100ක් විතර තියෙනවා. එතකොට ඒක ස්ටෝර් කරන ලොකු කම්පියුටේෂන් ස්ටෝරේජ් එකක් යනවා. දැන් මේක ගත්තාම කෙලින්ම මේ පික්සල් ටික තමයි ආයි ස්ටෝර් කරන් යන්නේ. එතකොට මේක ස්ටෝර් කරන්න හරිම ලේසි කම්පියුටර් එක. ඒකයි මම කිව්වා අර ඒ පාවිච්චි කරන වෙලාවල් වලට පාවිච්චි කරන්න. දැන් හැම වෙලේම මේ මොනවද AI ඉලස්ට්‍රේටර් පාවිච්චි කරලා ආස්ට හොඳයි කියලා මේ සෝරි මොනවද මෙන්න මේ වෙක්ටර් හොඳයි කියලා වෙක්ටර් වලින් හැම වෙලේම හදන්න යන්න එපා. මොකද එතකොට මේ ඒක ස්ටෝර් කරන්න ගියාම ඔයාලා ලොකු ඉඩක් වෙනවා. දැන් ඔයාලා ඒ වෙලාවට ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ bitmap use combine block of different colors. දැන් bitmap එක පාවිච්චි කරන combine block of different colors represent an image. Each pixel is assigned a specific location and